දුවල පුතාලා අද AI මැත්තඩිව් අපේ YouTube වීඩියෝ පාඩම් මාලා මේ වෙනකොට ඉතා ජනප්‍රිය බවට පත් වෙලා තියෙනවා. අපේ හුඟක් අපිට subscribe කරලා තියෙනවා. ඉතින් ඉල්ලා සිටිනවා මේ පාඩම් මාලාව අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. එතකොට තමයි ඔයාලට මේ අපි කරන හැම වීඩියෝ එකක්ම අදාළ මේ notification එක ලැබෙන්නේ. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි අපි මේ කරමින් ඉන්නේ පහයි හැම වීඩියෝ එකකටම බලලා ලයික් කරන්න අනිවාර්යෙන් ලයික් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බලමු අද 5.8 අභ්‍යාසයේ අපේ 8 ශ්‍රේණියට අදාළ අන්තිම අභ්‍යාසය මේ කරන්නේ මේ වීඩියෝයෙන් විජය ප්‍රකාශන අඥාත 3ක් අඩංගු විජය ප්‍රකාශනයක එක් අඥාත සදා දියේදී අගයක් ආදේශ කරලා උත්තරේ ගන්න හැටි තමයි අපි 5.8 අභ්‍යාසයෙන් අද අපි කරන්න හදන්නේ. ඒකේ පළවෙනි ගාන බලමු. අපිට දීලා තියෙනවා පළවෙනි ගානේ රෝම ඉලක්කම් 2 x y ධන 3 z ධන 7. එතකොට මේකේ කියනවා x සමානයි ඍණ 3යිලු x සමානයි ඍණ 3යිලු y සමානයි ඍණ 1යිලු z සමානයි බිංදුව වන විට මේ එක් ප්‍රකාශනයේ අගය සුවන. එහෙනම් අපේ දෙවෙනි එකේ තියෙන්නේ y ධන 3 z ධන 7. එහෙනම් y ගේ අගය කීයද ඍණ 1 ආදේශ කරනවා. ධන 3 ගුණ z වෙනකොට අපි වර්ණන ඇතුලේ බිංදුව ආදේශ කරනවා. ධන 7. බලලා ගන්නවා මෙතන සමාන ලකුණ ඍණ 1 3 බිංදුවෙන් ගුණ කරනවා කියන්නේ බිංදුවමයි ධන 7. එහෙනම් 7 ඍණ 1 කියන්නේ උත්තරය 6. අපි මේකේ 6 වෙනි ගාන බලමු. 5y ඍණ 4y z ධන 3y x සමාන ලකුණ 5. y වෙනුවට අපි ඍණ 1 දානවා. අපි දීලා තියෙන අගය වරහන් ඇතුලේ ආදේශ කරනවා. ඍණ 4 වරහන z වෙනුවට බිංදුව දානවා. ධන 3යි වරහන x වෙනුවට ඍණ 3 දානවා. එතකොට අපිට පේනවා සමාන ලකුණ 5 ඍණ 1කින් වැඩි කළා ඍණ 5යි. මෙතන අගය බිංදුවයි ඍණ 4 බිංදුව වැඩි කළා බිංදුවයි. එතන මේ පද එකිනෙක එකතු කරාම තමයි විජය ප්‍රකාශය ලැබෙන්නේ. ඒකයි මම මෙතන ධන ලකුණ දැම්මේ. ධන ඍණ 4 බිංදුව වැඩි කරාම බිංදුවයි. ධන 3 ඍණ 3න් වැඩි කරාම ඍණ 9යි. එතකොට අපිට අවසානයේ එන්න මොනවා ඍණ 5යි ඍණ 9 එකතු කරන්න නෙන්නේ ඍණ 14යි. සමා ලකුණු සහිත සංඛ්‍යා දෙක එකතු කරද්දී ඉලක්කම් දෙක එකතු කරලා ඒ අදාළ මේ ලකුණ යොදනවා. ඍණ ලකුණ යොදනවා. දැන් අපි බලමු මේකේ 4 වෙනි ගානත් හදන්න. 5.8 අභ්‍යාසයේ ම 4 වෙනි ගාන හදන්න. මම මේ වීඩියෝ එකෙන් එකක් කරලා පෙන්නනවා. ප්‍රකාශනයන් තියලා තියෙනවා 3x ධන 2y ධන 10 කියලා. අඥාතවල අගයන් දීලා තියෙනවා x සමානයි 4යි y සමානයි 3යි කියලා. එහෙනම් මේ විජය ප්‍රකාශනයේ මේ අඥාත වලට මේ අගයන් ආදේශ කළාට පස්සේ මේ විජය ප්‍රකාශනයේ අගය හොයන්න. එහෙනම් සමාන ලකුණ 3 x වෙනුවට දානවා 4 ධන 2යි වරහන y වෙනුවට 3 ධන 10. ඊටම සරයි 3 වරක් 4 12යි ධන 2 වරහන් 3 කියන්නේ ගුණ කරන්න තියෙන 2 3ෙන් ගුණ කළාම 6යි ධන 10යි. එතකොට 12යි 18යි 18 10 මගේ පුතාලා 28. අපි බලමු මේ තව ගාන 2යි p ඍණ 3යි q ඍණ 4යි r p කියනවා 1යි q ගේ අගය 2යි r ගේ අගය ඍණ 3යි r ගේ අගය ඍණ 3යි. එහෙනම් මේ අගය ආදේශ කරනවා 2යි p කියන්නේ 1යි ඍණ 3යි වරහන් q කියන්නේ 2යි ඍණ 4යි r කියන්නේ ඍණ 3යි. දෙවරක් එක 2යි ඍණ 3 දෙකෙන් වැඩි කරාම ඍණ 6යි ඍණ 4 ඍණ 3ෙන් වැඩි කරාම ධන 12යි. ඇයි ඍණයි ධන 4 වට 3 12යි. එතකොට මෙතන මේ ටික එකතු කරන් තියෙන්නේ මේ 12යි 2යි ධන සංඛ්‍යා ටික මුලින් එකතු කරනවා 12යි 2යි 14යි 14න් 6ක් අඩු කරාම 8යි. මෙන්න මේ ආකාරයට අපිට ඒකත් හොයන්න පුළුවන්. දැන් අපි මේකේ අන්තිම ගණන බලමු 5 වෙනි ගණන. පහේ පළවෙනි කොටස 5.8 අභ්‍යාසයේ 5 වෙනි ගානේ පළවෙනි කොටස. A සමානයි 7යි මගේ පුතා. B සමානයි 1යි මගේ දුවල. එහෙනම් කියනවා 10 ගුණ කිරීම A ධන 2යි. මෙන්න විජය ප්‍රකාශනය. වරණ තුනේ A ධන 2යි විජය ප්‍රකාශනය. ධන 3 ගුණ කිරීම. A ඍණ 5යි B. අපි මොකද කරන්නේ? අපි මේ අගයන් ආදේශ කරලා ඉන්නේ. සමාන ලකුණක් දාලා 10 A වෙනුවට 4 ධන 2යි ගුණ කිරීම 2යි b කියන්නේ මෙතන තියෙන ගුණ කිරීම b වෙනුවට 1 දාගන්නවා වරහන දැම්මා ධන 3 a වෙනුවට 7
ඍණ 5යි ගුණ කිරීම b p වෙනුවට 1 දැන් අපි සමානයි 10 වරහණ ඇතුළේ අපි සුළු කරගෙන ඉමු 7 ධන දෙවරක් 1 2යි වරහණ වැහුවා ධන 3 7 ඍණ 5යි මෙතන පේනවා පස්වරක් 1 5යි එතකොට ඍණ 5යි සමානයි 10 වරහණ ඇතුළේ අපි තවදුරටත් සුළු කරගෙන ඉමු 7යි 2යි 9යි ධන 3 එතන 7න් 5ක් ගියාම 2යි එතන අපි 7න් 5ක් ගියාම 2යි කියලා වරහණ ඇතුළේ සුළු කළා එහෙනම් 10 වරහණ 9 කියන්නේ 10 9න් ගුණ කරන් තියෙන්නේ 90යි ධන 3 වරක් 2 6යි එතකොට උත්තරය 96යි දැන් මේ ආකාරයට අපිට විජය ප්‍රකාශන වලට ඒ දීලා තියෙන මේ එක් අඥාත පදේ කියන්නේ නොදන්න පදේට දී ඇති අගයන් ආදේශ කරලා අපිට සංඛ්‍යාත්මක වශයෙන් උත්තරයක් හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ පාඩම් මාලාව 8 ශ්‍රේණියේ පස්වෙනි පාඩම විජය ප්‍රකාශන වලට අදාළ සීලුම අභ්‍යාස විසදුවා. මේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. තවත් පාඩමකින් අපි නුදුරේදීම හමු වෙමු. ආයුබෝවන්.